Hello ළමයි, welcome back to my channel. ඔන්න ඉතින් අද අරන් ආවේ කොහමද මං අවුරුද්දට රෙඩි වුණේ කියලා. ඔක්කොටම කලින් ඔයගොල්ලෝ හැමෝටම සුබ අලුත් අවුරුද්දක්. ඉතින් මේ අප්‍රේල් 10. අප්‍රේල් 10 අපේ මල්ලිගේ බර්ත්ඩේ එක. ඉතින් අවුරුද්දටත් එක්ක තමයි මම මේ දැන් කේක් එකක් හදන්න යන්නේ. ඉතින් YouTube එකෙන් බලලා ඒකේ තියෙන රෙසිපි එක ෆලෝ කරන ගමන් මං ඉතින් මේක හදාගෙන ගියා. ඔය ඉතින් ළමයි මම පිටි හලන්න ගත්තොත් එහෙම හැමත් එම විසි වෙනවා. ඒක හන්ද මම ඔය හැන්දෙන් තමයි පිටි හලන්නේ හැකියාව ඉතින්. ඉතින් ඔයගොල්ලන්ට අවුරුදු කොහමද? ඉතින් ඔයගොල්ලන්ට කියන්න ඕනේ මේ vlog එක කොටස් දෙකකට තමයි දෙන්න වෙන්නේ. මොකද ගොඩාක් දිග වෙනවා නැත්තම්. ඉතින් මේ පාර්ට් එකෙන් කරන්නේ කොහොමද අවුරුද්දට රෙඩි වුණේ කියලා දෙන එක හරිද? අවුරුදු සෙලිබ්‍රේට් කරපු විදිය තවත් ලස්සන පාර්ට් එකකින් අරන් එන්නම්. දෙකම බලන්න ඕනේ අමතක නොකරම. හොඳේ. ඔන්න ඉතින් කේක් ටික හදන්න දැන් ඔන්න බටර් ටික මම බීට් කරගන්න තමයි යන්නේ. ඉතින් මම අර කලින් වීඩියෝ එකේ කිව්වා වගේම අපේ ගෙදර තිබ්බ බීටර් එක කැඩිලා. ඉතින් මම මේකෙන් තමයි හදන්නේ. ඉතින් එහෙනම් කොහොමද කේක් එක ආවේ කියලා බලමුද? ඉතින් මං ගානට සීනි ටික දිය වෙනකම් බීට් කරගත්තා. ඒ පොඩ්ඩක් අර සීතල තියෙදි තමයි මම බටර් එක ගත්තේ. ඒක නිසා තමයි එහෙම වෙලා තිබුණේ. ඉතින් මගේ WhatsApp channel එකේ ඉන්න අය නම් දන්නවා කොහොමද මගේ කේක් එක ආවේ කියලා. මම ඒකට ෆොටෝ එකක් දැම්මනේ. ඉතින් මම යටින් link එක දාලා තියන්න. ඔයා අලුතෙන් එකතු වෙන කෙනෙක් හරි නම් ඉතින් ඔන්නවට පුළුවන් මගේ WhatsApp channel එකටත් join වෙන්න. ඉතින් ළමයි මෙන්න මේ විදිහට හරිම ස්මූත් අපිට ගන්න පුළුවන් මේක. ඔන්න හරිම ෂෝක් ළමයි. ඒ කියන්නේ ඊටත් වඩා මේ විදිහට තමන්ගේ මහන්සියෙන් දැන් මල්ලිගේ බර්ත්ඩේ එක දවසේ ඉතින් මේම කේක් එකක් හදන්න ප්‍රධානම හේතුව තමයි අපේ මල්ලි අයිසිං කරපු කේක් චොකලට් කේක් කන්න කැමති නැහැ. අනේ මන්දා ඉතින්. එයා කැමති නැහැ කොහොම හරි. ඉතින් එයා කැමති බටර් කේක් කන්න. ඒකට අයිසිං පොඩ්ඩක්වත් නැතුව. ඉතින් ඒක හන්ද තමයි මම අද කේක් හදන්න ප්‍රධාන හේතුව. අනික යාට මට මුකුත් දෙන්න උනේත් නැහැ. ඒක නිසා ඔන්න එයාගේ බර්ත්ඩේ එකට මං කේක් එකක් හැදුවා. අම්මත් ලොකුවට උදව් කරේ නැහැ. ඉතින් මේක මගේ අතින්ම මල්ලිගේ බර්ත්ඩේ එකටයි අවුරුද්දටයි හැදුන කේක් එක. ඉතින් මම මේ විදිහට මම මේ පේස්ට් එකට හරිම කැමතියි ළමයි. හරිම ස්මූත් එක. ඉතින් ඔයගොල්ලොත් කේක් හදලා තියෙනවනම් දන්නවතිනේ සුවඳ. ඉතින් මේ පේස්ට් එකේ සුවඳත් මාරු. ඉතින් ඔයගොල්ලොත් අවුරුදු ඉවර වෙලා හරි කමන්නේ රිලැක්ස් වෙන්න හරි මේක හදලා බලන්න මං හරිම ආසයි. ඒ කියන්නේ සමහර වෙලාවට මේ වගේ වැඩක් කරලත් අපිට රිලැක්ස් වෙන්න පුළුවන් ඇත්තටම. නාදුනනා සුබයිනේ සුවමැව්ව සුරංගන නොබදෝ ආද වෙලා මල්වාරේ වස්සාන උනුහුම මගෙදෝ මගේ පාගේ තනුනා නිතුවින්ද මොහොතේ හා බවගානක් රැඳුනා අපි ඉක ඔට තියෙන හදිට්ටියක් ඉතින් ඕ ඒ ඔට තියෙන හදිට්ටියක් ඔකට හොම්බ පොඩ ලං කරනවක පොඩ කැට වැද කුරුගි කට වැද අනේති කූචු කැටෙක් ඊයා ඔයා හරීම නපුරු දැන්වද
Wah, ke ganda omar. Ganda hadita. අර කේක් එකේ කියන්නේ ඉදෙනකොට එන සුවඳට දැන් අපිට වඩා හදිසිය දෙන්නේ නිකි කොල්ලට හරිද? ඉතින් එයා ඒක ගාවටම වෙලා ඉන්නවා. ඉතින් අපි මල්ලි මන්දනත් එක්ක එයා පොඩ්ඩක් මේ හුරතල් කරා ඉන්නකොට ඉතින් දැන් නම් කියන්නේ මෙහෙම බාහන ළඟදී මාරම සුවඳයි. අපේ සාලෙම සුවඳෙන් පිරීලා තිබුණේ. ඉතින් තමන්ගේ මහන්සියකින් හදපු එකක මෙහෙම සුවඳ දැනෙද්දී ඒක ආයේ නෑ වෙනම ෆීලින් එකක්. ඒක දැනෙන්නම ඕනේ ඉතින්. අනික මේක ස්පෙෂල් කෑමක් නේ. ඒක නිසා ඒ කියන්නේ සාමාන්‍යයෙන් මම එක සැරයක් කේක් එකක් හදලා තියෙන එක වැරදුනා. ඉතින් මම මේක බයෙත් තමයි හැදුවේ. ඉතින් එනකොට මේක නම් හරි ගියා. බලන්නකෝ. ඔය තියෙන්නේ පොඩ්ඩක් කියන්නේ කල වෙලා වගේ පෙවුනට මේක කියන්නේ අර උඩින් චූට්ටක් මේ වෙලා තියෙන්නේ. රහ එහෙම නම් කිසිම අවුලක් නැහැ. පට්ටම රහයි. ඉතින් අපේ ගෙදර කට්ටියම දැන් කාලා අවුරුදු දවසට වෙනකොට නම් තියෙයිද කියන්න මම දන්නේ නැහැ. අපි බලමුකෝ. ඉතින් ඔක්කොටම කලින් අපේ නිකි කොල්ලටත් කෑල්ලක් දෙන්න වුණා. බර්ත්ඩේ එක සමරන කෙනාටත් කලින්. එහෙම තමයි. ඉතින් ඔන්න අද දවසේ ස්පෙෂල් මට නම් මේක පට්ටම රහයි. ඉතින් මේ වගේ කියන්නේ මට මාරව හැපි මම මේ වගේ වැඩක් කරපු එක ගැන. ඊට පස්සේ අපේ මල්ලිට මේ වගේ කියන්නේ සර්ප්‍රයිස් එකක් දුන්න එක ගැන. ඉතින් ළමයි වුණ අද උදේ ඉඳලම ගේට් හොදලා ලේට් එකක් හොදලා ඒ ටික අතු දාලා කරලා තව උඩ විතරයි හදන්න තියෙන්නේ. කකුල් දෙක දැම්මම නෑ වගේ. ඉතින් ඔයගොල්ලෝ මම කිව්වා වගේ නේ බලන් හිටියා නම් ඒත් ඇති. ඉතින් ඔන්න දැන් ටිකක් මොන තමයි හදන්නේ. නිකි කොල්ලා ඉන්න මොන කන්න දෙන්නේ නැහැ. කොච්චර මහන්සි වුණත් ඉතින් මං ගිහිල්ලා අම්මට ආයෙමත් උදව් කරා මුං කැවුම් හදන්න. ඉතින් මං ක්ලීන් කර හිටපු නිසා මට මුං කැවුම් හදන්න මට පොඩ්ඩක්වත් උදව් කරන්න බැරි වුණා. ඒක නිසා ක්ලීන් කරලා ඉවර වෙච්ච ගමන්ම ඔන්න දැන් අම්මට මේ මුං කැවුම් ටික කපා ගන්න උදව් කරා. අම්මා ඒ ටික හදලා තිබුණේ. ඉතින් මං ඒ ටික අම්මට ගානට කපලා දුන්නා. මුං කැවුම් වල පොඩ හැඩේ වෙනස් වෙන ඒකට මං තමයි වගේ කියන්නේ මොකද මම ඒ ටික කැපුවේ. ඉතින් ළමයි මෙදාම රෑ අපි හැදුවා කුකීස්. මං ඉතින් ඒ ටික රෑ වෙලා හැදුව නිසා මං වීඩියෝ එකක් ගන්න හැදුවට හරියට ආවේ නෑ ළමයි. ඒක නිසා මං ඒක වීඩියෝ කළේ නැහැ. ඉතින් මම මේ වොයිස් කරන වෙලාවෙත් මේ නිකි මං ගාවටලා ඉන්නවා කන්න මොන හරි ඉල්ලිල්ල. දැන් අවුරුදු දවස්නේ. ඔනේදී ඒ කියන්නේ මුං කැවුම් ටික නම් රහට ආවා. ඒක මාරුව රහයි. ඉතින් අම්මෙම ඒකත් හැදුවා. ඔන්න ඊට පස්සේ මං හදන්නේ පොඩි ෆේස් පැක් එකක් දාන්න පොඩ්ඩක් අවුරුද්දට ග්ලෝ අප් වෙන්න. ඉතින් මම යෝගට් එක ගත්තා. මේ හයා කියා කරලා ඉතුරු වුණ යෝගට් එකෙන් භාගයක්. ඊට පස්සේ කහ චුට්ටක් දාන්න ලබා මෙතන පොඩ වැඩි වුණා. ඊට පස්සේ මේක ඇප්ලයි කරද්දී අනේ ඇහිනම් ගා ගන්න එපා. දෙයියු බුදුන් සීදෙනවා. මේ අත්දැකීමෙන් කියන්නේ. මේ දවස්වල මගේ මූණේ පිම්පල් ටිකක් දාලා තියෙනවා. ඒක නිසා තමයි මේ කහ දැම්මේ. සීනි නම් දැම්මේ ටිකක් අර විස බීජ එහෙම යනවා. කෝපි එකක් සීනි දානවනේ. ඉතින් ඔයගොල්ලන්ට පොඩ්ඩක් try කරලා බලන්න පුළුවන්. එහෙනම් අනේ පොඩ්ඩක්වත් ගා ගන්න එපා හොඳේ. ආයේ නෑ ඔයාලට පැය භාගයක් විතර මූණ හොදන්න වෙනවා. ওই වෙලාවේ මුහුණ දෙන අත්දැකීමක් තමයි ළමයි මම මේ විස්තර කරන්නේ ඉතින්. අනේ විදිහට ඇප්ලයි කරගන්න පුළුවන්. මම අත් දෙකේ කකුල් දෙකේත් ගෑවා. ඉතින් ඔයගලන්ටත් පුළුවන් ෆේස් පැක් එකක් දාලා නේද? අවුරුද්දට ටිකක් ලස්සනට ඉන්න. එතකොට ඉතින් නෑදෑයන්ට ඔයගලන්ට මොකවත් කියන්න වෙන එකක් නෑ. නේද? ඔන්න ළමයි අවුරුද්ද හෙට. ඉතින් දැන් අපේ ගෙදරට එන අයට තේ හරි බෙම හරි දෙන්න එපැයි. ඉතින් ඒකට දවල් වෙලා එන කට්ටියට නැත්නම් උදේම එන කට්ටියට සීතලට දෙන්න බැරි නිසා මම බීම ටික හැදුවා. සඩ්ගෙක් තමයි මේ සැරේ ගෙනහැලා තිබුණේ. ඉතින් මම ඒ ටික හැදුවා බෝතල් වලට දාලා ෆ්‍රිජ් එකේ තියන්න. එතකොට අයිස් දාන්න ඕනේ නැහැනේ වෙනම. ඉතින් මෙන්න මේ විදිහට මායි මල්ලි බීම ටික හැදුවා. ඇත්තටම අපේ මල්ලි ආවේ මේ රස පරීක්ෂා කරන්න. එතකොට යාට වැඩිපුර ටිකක් මේ බොන්න පුළුවන් බීම. යාවේ රස පරීක්ෂා කරන්න. මම ඉතින් පොඩක් පැංගිරි හැමත් පොඩ්ඩක් දාලා තමයි මේ හැදුවේ. ඒක ඒ වුණාට ලොකු අවුලක් නැහැ. ඒ කියන්නේ පැංගිරි වැල්ලා නැහැ චුට්ටක් මං හිතන්නේ වැටෙන්නේ නැති මං දෙහි මිරිකෙන හැටි පේනවනේ. එහෙම වෙන්න පුළුවන් ඉතින්. ඔයගොල්ලෝ ඉතින් අපේ ගෙදර ආවොත් එහෙම මන් දෙන ඔයගොල්ලන්ට බීම වීදුරුවක් පැංගිරි චුට්ටක් දාලා හදපු බීම වීදුරුවක්. හිහි.
මත්තේ වැයෙන්නේ රසයේ නුරා දැනෙන්නේ සිනා උදාවේ වසර නිමාවේ ඔන්න ඉතින් අවුරුදු කාලේ තියෙන කැමැතිම කෑම තමයි කිරි ටොපි කියලා කියන්නේ. ඉතින් මං අම්මට දැන් මේ ටික දෙයක් 6 වෙනකන් අම්මට මේ ටික කාල් ගහලා දුන්නා. මොකද ගොඩක් වෙලා කරන්න ගියාම අම්මා ගතට දෙනවනේ. ඒක නිසා මම අම්මට පුළුවන් ටික කරලා දුන්නා. ඉතින් මේ සැරේ අවුරුද්දට අපේ මල්ලි මම ගොඩාක් අම්මට තාත්තට උදව් කරා ආස්පස් කරන වැඩ, කෑම හදන වැඩ. ඉතින් මේ වැඩත් එක්ක අපි දෙන්න ගොඩාක් විශ්ව වෙලා තිබ්බේ. ඉතින් හයියෙන් සින්දුවක් එහෙම දාගෙන තමයි අපි දෙන්න ආස්පස් කරන වැඩ එහෙම කරන්නේ. මොකද නැත්තම් කම්මැලිනේ. ඉතින් ආස්පස් කරන වැඩ එහෙමත් කරනවා. අපි දෙන්නත් එක කොකිස් ඇදුවා. අම්මට කෑම හදන්නට උදව් කරා ගොඩක් ඒවට. ඉතින් මේ විදිහට මේ සැරේ අවුරුද්ද නම් ගොඩක්ම ලස්සනට කියන්නේ මේ සැරේ අවුරුදු කියලා දැනුණා මේවට උදව් කරද්දී. ඊට පස්සේ මේ කෑම ඊට පස්සේ ඒ කියන්නේ දැන් උනත් ඒ කියන්නේ අපි මලි රතිඤ්ඤ හැම ගෙනත් තියාගෙන බම්බර චක්කර. ඉතින් මේ වගේ ගොඩක් දේවල් නිසා අවුරුද්ද මේ සැරේ මට නම් ෆීල් වුණා ඇත්තටම. අවුරුද්ද දවස් සෙලිබ්‍රේට් කරන්නත් මගේ අතේ ප්ලෑන් ගොඩක් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ඒ ව්ලොග් එකත් මේකෙන් පස්සේ අරගෙන එනවා. ඉතින් ළමයි මේ කිරි ටොපි එක රස්නේනේ බාපු ගමන්නේ. දැන් මේක 6 වෙන්න කලින් කපා ගන්න ඕනේනේ. ඉතින් වෙන ඒක තමයි දැන් කරගෙන යන්නේ. ඉතින් මං හරිම ආසයි අපේ අම්මා හදන කිරි ටොපිගේ රහට. අපේ අම්මා මාර්ම රසට කිරි ටොපි හදනවා. ඉතින් ඔයගොල්ලෝ අපේ ගෙදර ආවතින් කිරි ටොපි දෙන්නම් එන්න. ඉතින් ළමයි කිරි ටොපි ටික නම් හොඳටම ආවා. පට්ටම රහයි. ඉතින් අපේ අම්මා හදන කෑම වලින් කැමතිම කෑම තමයි කිරි ටොපි කියලා කියන්නේ. ඔන්න ඉතින් මේ තමයි මං අවුරුද්දට හදපු කෑම ටික. අපි කෑම ගොඩක් හැදුවා. මේ සැරේ ගොඩක් මල්ලිම උදව් කරා. ඉතින් මාරම සතුටුයි මේ අවුරුද්ද ගැන නම්. එහෙනම් ඉතින් කොහොමද අවුරුද්ද සෙලිබ්‍රේට් කළේ කියලා ඊළඟ වීඩියෝ එකෙන් අනිවාර්යෙන් බලන්න ඕනේ. ඒක මීට වඩා ලස්සන වේ. අපේ මල්ලි ඉතින් අහස්වරු රතිඤ්ඤ ගෙනත් තියාගෙන අවුරුද්ද වෙනකන් ඉවසිල්ලක් නැතුව එයා ඉන්නේ. ඉතින් මේ කලින් දවසේ මීට කලිනුත් ඒව බඹර චක්‍ර දැම්මා. ඉතින් මේ වගේ ඒවත් එක තමයි මේ දවස් ගෙවෙන්නේ. ඔන්න ඉතින් අපිට නවසඳ බලන්න ඕනේ. අපි ඉතින් පුරහඳ බැලුවා. ඉතින් නවසඳ නම් මට තිබ්බ දවස් මතකත් නෑ. ඉතින් අපි කඳ පුරහඳ බැලුවා අද. අද මාරම ලස්සනට හඳක් තියෙනවා ළමයි. එහෙනම් ළමයි මේ වීඩියෝ එක අදට ඉවර වෙනවා. එහෙනම් ඉතින් අනෙක් වීඩියෝ එකෙන් අනිවාර්යයෙන්ම හම්බෙමු. බයි බයි.